මහාන වෙච්චි ළඟදිම නම් ප්‍රාංශ කූලයක් කිව්වම හරි ප්‍රීතියෙන් ඉන්න පුතා. මං එදාට ටෙලි නාට්‍යයක් බලන්න වාගේ කල් තියාම ලෑස්ති වෙලා ඉන්නේ යන්න. වෙන මොනවත් නෙමෙයි. ඒ මල ගෙදර ගෑනුන්ගේ මායන් ටික බලන්න මං හරි ආසාවෙන් ලෑස්ති වෙලා ඉන්නේ. පිරිමි මායන් නැහනේ. මල ගෙදර පිරිමි මායන් තියනවාද? පිරිමි මායන් නැහැ මල ගෙදර. ගෑනු මායම්මනේ තියෙන්නේ මල ගෙදර. හැඩ වැඩ වෙලා විලාප කියන්න ලෑස්ති වෙලා කාමරවල ඉන්න පුතා ආයිත්තම් වෙලා. අපේ රජරට පැත්තේ තියෙනවා සිරිතා මිනිය ගණ්ඩ ඔන්න මෙන්න කියලා රතිඤ්ඤ දානවා පිළිකන්නේ. ප්‍රදේශවාසීන්ට දැන් මිනිය එළියට අරන් ආගමික වත් පිළිවෙත් කරන්න සූදානම කියන සංඥාව දෙන්න රතිඤ්ඤ දාපුවාම ඔක්කොමලා දන්නවා. එතකොට දුරස්තව ඉන්න අය ඔක්කොම අර ගෙදරට එකතු වෙලා දැන් මේ වැඩේට සම්බන්ධ වෙනවා. අර රතිඤ්ඤ දාන සද්දෙට එන හදවතේ ගැස්මත් එක්ක නිලියෝ එනවා එළියට පුතා. නිලියෝ එනවා මල් වඩම් පෙරලගෙන ඇද්දල් පෙරලගෙන සේසත් පෙරලගෙන අර පෙට්ටිය වහන්න දෙන්නෙත් නෑ ගන්න දෙන්නෙත් පුදුම නෑ කන්නේ බොලන් පුදුම නෑ කන් තියෙන්නේ මේ වාගේ මෝඩ පව්කාර රංගපාන જાතියක් මනුලෝ ආයේ නෑ පුතා. ඔව් මේ වාගේ මෝඩ රංගපාන જાතියක් මනුලොව නෑ. ඒ තරං සට කපට කෛරාටික ගති. පිරිමි බලන්නකෝ මල ගෙදර තුස්නීම් භාවයෙන් දරාගෙන දරා ගන්නම බැරි නම් කසුප්පු බීලා බීලා ගහක් මුල ඉඳගෙන දරා ගන්නම බැරි නම් එහෙම වුණොත් ඉන්නවනේ නේද? එහෙම ඉන්නවා කසුප්පු බීලා බීලා මිරිකිලා කොහේ හරි ගහක් මුල ඉඳගෙන භාවනා කර කර මේක ඉන්නවා අර වාගේ මායන් නැහැ හැබැයි. මායන් නැහැ. මේක ඒකටම ලෑස්ති වෙලාම ඉන්නේ. මිනිසුන්ගේ අසරවට්ටන්න මම මේ මෙහෙම රංගනයක් මෙතන කළ යුතුයි. විලිබිය නැති. ඒකල දැන් හාමුදුරුවරු ඇවිල්ලා වැඩ ඉන්නවා. ගෑනු වහට මෙහෙට තල්ලු කරලා දාලා කොල්ල පෙට්ටිය උස්සලා අරගෙන ඇවිල්ලා හාමුදුරුවරු ඉස්සරහින් තියනවා. දැන් ගෑනුන්ට අර ඉස්මොල්ලේ ගිය කපටිකම පෙන්නන්න තියෙන එකම දේ සිහි නැතුව වැටෙනවා. අර ගේ ඇතුලේ ඔක්කොම වැටෙනවා සිහි නැතුව. හැබැයි හොඳට නිරීක්ෂණය කරන්නකො දකුණු අත බිමට තියලා සිහි නැති වෙන්නේ. ගෑනු සිහි නැතුව වැටෙන්නේ දකුණු අත බිමට තියලා. ඇයි මේ? ඈබලන් සිහි නැත්තම් වම දකුණ පේනවද? ඈ? සිහි නැත්තම් වම දකුණ පේන්න විදියක් නැහැනේ. එක පාටම ගහ කඩා වැටෙනවා වාගේ වැටුනොත් මෙවුන් දදන්නවා අත කැඩෙනවා කොන්ද කැඩෙනවා තුවාල වෙනවා පළුදු වෙනවා. ඒ හින්දා දකුණු අත බිම තබා හීන් සැරේ වැටි සිහි නැති වෙනවා. දත් අනු බූට්ටු කරගෙන අර ඇඳගෙන හිටපු රෙදි ආහාරයෙන් මෙහෙන් විසි වෙලා ගැලවිලා කොණ්ඩා කැඩිලා කඳුළු වැක්කෙලා දැන් පෙරේතයෝ වාගේ හාමුදුරුවරු ගාව පුතා උස්සගෙන ඇවිල්ලා තියෙනවා. හාමුදුරුවරු ඉස්සරහා බුදියන සිරිතක් තියනවද බලන් ගෑනු? හැබැයි සදහබර උපාසක උපාසිකාවෝ විසාකා මහා කුලංගන පරම්පරාවේ යසෝදරා මහා කුලංගන පරම්පරාවේ මේ අමූලික ප්‍රෝඩාවන්නේ මේ උන්දලා මේ කරන්නේ. දන් දෙනවා වැඩි කාන්තාවෝ, සිල් ගන්නවා වැඩි කාන්තාවෝ, භාවනා කරනවා වැඩි කාන්තාවෝ, පෙරහැර පවත්වන්නේ කාන්තාවෝ, කටින පින්කමේ කුලප්පුව හැදිලාම තියෙන්නේ කාන්තාවෝ, පුද පූජා පවත්වන්නේ වැඩිපුර කාන්තාවෝ, කප්රු පූජාවට කොළඹ ඉඳලා රජරට වන්නිය පැත්තට රෙදි උස්සාගෙන යන්නේ. රෙදි උස්සාගෙන කියලා කිව්වේ අර දිග රෙද්දක් කරේ තියාගෙන යන්නේ. නැත්තම් අර වචනේ අනිත් පැත්තට වප්පෙන්නේ නේ. දිග රෙද්දක් ගන්නවා කිලෝමීටරයක් විතර දිග. ඒ රෙද්ද අරගෙන කරේ තියාගෙන බලන් කොළඹ ඉඳලා යනවනේ හරි. රජරට වන්නේ දිහා. ඇයි ඒ කිලෝමීටරයක් විතර දිග රෙද්ද අරන් යන්නේ? පරණ චෛත්‍යයකට අන්දන්න. කොහෙද ත්‍රිපිටකයේ කොහේ හරි තැනක තියෙනවද පරණ චෛත්‍යයකට දිග රෙද්දක් ඇඳුවාම අමා මහ නිවන් සැප ලැබෙනවා කියලා?
කොහේ හරි තියනවා නම් මට පෙන්නන්න මං දැන් සිවුරු ඇරලා යන්න. එහෙම එකක් නැත්තම් මොකද්ද මේ තියෙන කුලප්පුව? ගොම් වැඩේ මොකද්ද? මීටර් දෙකක රෙදි කෑල්ලක් අරන් අම්මට අන්දන්නේ නැති මෙවුන්දලා මීටර් 200ක් දිග රෙද්දක් අරගෙන පුතා චෛත්‍යයකට අන්දනවා. මෙහෙම බෞද්ධ දර්ශනයක් තියෙනවද ලෝකේ? මේක මිත්‍යා දෘෂ්ටිය නෙමෙයිද? මේක මිත්‍යා දෘෂ්ටිය. දැන් බුදුහාඳුරෝ ශ්‍රේෂ්ඨයි කියකේ මේ ඔක්කොම වන්දනා කරනවා. හාඳුරවන්ට කියමු හෙට මීටර් 30ක් විතර උස කතරගම දෙයියන්ගේ රූපයක් හදන්න කියලා මේ ඉස්සරහා මළුවේ. මෙවුන්දලා බුදුන්ද වඳින්නේ දෙයියෝද වඳින්නේ කියලා බලා ගන්න මට. කොප්පරා ගෙනත් බාණ්ඩ විතරයි තියෙන්නේ පුතා. පොල් ගෙනල්ලා බාණ්ඩ විතරයි ඕනන්නේ ලොරි පිටින්. මෙවුන්දලා කපුරු පෙති වික්කහගේ ඕන එක පෙත්ත 200ට. එක කපුරු පෙත්ත 200ට වික්කහගේ මෙවුන්දලා ඉස්සරහා. පොල් ගෙඩිය වික්කහගේ පුතා රුපියල් 200-300ට. මෙවුන්දලා ඉස්සරහා. ඒ තරම් මිත්‍යා දෘෂ්ටික වාර කතරගම දෙයියෝ ඉස්සරහා පොල් ගහන්න මෙවුන්දලා පොල් ගන්නවා. කපුරු පෙත්ත පත්තු කරලා තියලා අර ටැංකිය වටේ කරගිලා මේ කොළඹම මම දැක්කේ අධ්‍යාපනය ලබන කාලේ. මං එතනම උඩ තට්ටුවේ ඉඳලා බලාගෙන ඉන්නවා බදාදට සෙනසුරාදට මේ කිලාට පිස්සි. උදෙත් එනවා හවසත් එනවා කපු මහත්තයාට කියලා ගන්නවා පොල් අරගෙන අර කපුරු පෙත්තක් පත්තු කරලා තියලා යාතිකා කරලා කියනවා අරගගේ අතේ මේ මහත දිග පුතා බේස්ලට් පත්තෑයු තමා බේස්ලට් මුදු ගොඩ පෙකනියනුත් පල්ලෙහා චේන් එක මේකගේ නැති වෙච්චි රත්තරන් හොයලා දෙන්න කියලා ටැංකිය පොල් ගන්නවා කතරගම දෙයියන්ට කියලා. කතරගම දෙයියෝ හොයලා දෙයිද පොල් නැති වෙච්චි? කොහෙද පුතා එහෙම තියෙන්නේ? ලෝකේ දෙයියෝ අතර ශ්‍රේෂ්ඨතම දෙයියා කවුද? සාමාන්‍ය බෞද්ධ දර්ශනයට අනුව බැලුවාම ලෝකයේ දෙවියෝ අතර ශ්‍රේෂ්ඨතම දෙවියා සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා. ඊළඟට ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ වටේට ඉන්නවා පරිවාර දේවතාවෝ සතරවරන් දෙවියෝ ධෘතරාෂ්ට්‍ර විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ. මේ ලංකාවේ කොහේ හරි තියනවාද ওই 5 දෙනාගේ දේවාල? ඔය 5 දෙනාගේ දේවාල නෑ නේද? නෑ. එතකොට මේ කතරගම දෙයියෝ, පුල්ලියාර දෙයියෝ, හෝනියන් දේවතාව, ගම්බාර දෙයියෝ ඒ අයගේ දේවාල තියෙනවා. මේ අය ඔය දෙයියෝ කියලා අදහන සියලුම දෙනා මේ ලෝකෙ මිහිතලේ ජීවත් වෙච්චි මේ මිනිස්සු අතර ජීවත් වෙච්ච මිනිස්සු නෙමෙයි. පුල්ලියාර කුමාරයා, කන්ද කුමාරයා, මේ ගම්බාරව හිටපු මුලා දෑනියෝ, ඒ වාගේ අයනේ සමන්ත් දෙයියෝ. මේ අය මේ මිහි මඩලේ ශ්‍රේෂ්ඨ උත්තම මිනිස් ක්‍රියාවන්හි යෙදුණු ඇත්තෝ. මේක නම් මිනිහෙක් නෙමෙයි දෙවියෙක් කියලා කියන්නේ. කියනවා නේද? එහෙම කියලා පුතා කටවල් දහස් ගානකින් එහෙම කියනකොට අර මිනිහාගේ උතුම් බව දේවත්වයට යනවා. මේ මිනිස්සයා මරුණයින් පස්සේ ඒ මිනිස්සයා වෙනුවෙන් දේවත්වයට වන්දනා කරනවා. එහෙම දෙවියෝ මේ ඉන්නේ. හැබැයි ඒ දෙවියෝ කියලා නෑ. ශිව ශක්තියෙන් නැගී හිටිනවා මිසක් මන් තොට අස්සද්දනවා කියලා. ඔය එක දේවතාවක්වත් කියලා නෑ මන් තොට අස්සද්දනවා මං උඹව රකින්නවා උඹ ඕන දෙයක් කරගෙන ඵලයන් කියලා කොහෙද තියෙන්නේ? එහෙම නෑ පුතා ලෝකේ. ලෝකේ තියෙනවා මාතා පෙත්ති බරංජන්තු කුලේ ජෙට්ටා පචායිනං සංඝං සකිල සම්බා සම්පේසුනේ යප්පහායින මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝදා විබුන්නරං තම්වේ දේවා තාවතින්සා ආවු සප්පුරිසෝ ඉදාති.
තව්තිසා දෙව්ලොව සිට දෙවියෝ වන්දනා කරනවාලු. කාටද? සත්පුරුෂයාට. සත්පුරුෂයා කියන්නේ කාටද? සත් කියන්නේ යහපත්. පුරුෂයා කිව්වේ? පුරුෂයා කිව්වේ කාටද? පිරිමියාට. නෑ, මෙතන කිව්වේ පුරුෂයා කියලා පුතා පෞරුෂය තියෙන කෙනාට. ස්ත්‍රීවත් පුරුෂවත් සත්පුරුෂ යහපත් පෞරුෂයක් ඇති ඇත්තන්ට දෙවියෝ වඳිනවලු. යහපත් පෞරුෂය කොහොමද ගණන් බලලා තියෙන්නේ? මාතා පෙත්ති බරන් ජන්තු ආං මව්පියම්බ රැක බලාගෙන පෝෂණය කරන කළගුණ සලකන උත්තමයෝ සත්පුරුෂයෝ. කුලේ ජෙට්ටා පචායින කුලයේ ශ්‍රේෂ්ඨයෝ. කුලයේ ශ්‍රේෂ්ඨයෝ කියලා කිව්වේ ඔයාලගේ ඔය දැන් තියෙන ගම් වල තියෙන කුල නෙවෙයි. කරාදුරා, කින්නර, පදු හදාගෙන තියනා නේද? කුඹල්. මම එක දවසක් මේ බණකට ආවට පස්සේ අල්ලපු ගෙදරට යන්න එපා කිව්වා. ඇයි කියලා ඇහුවා. එවුන් කුරුඳු තලන දෙකලු. අරුන් කුරුඳු තලන එකලු. මං කිව්වා ඇඹල එකම ගහේ පොළු තලන තොපිට දෙකක් කොහෙන්ද කියලා. කුරුඳු තලන 1 2 දෙකක්ලු හදාගෙන බලන්නකො. එකම ගහේ පොල්ල තලන්නේ. ඒගොල්ලෝ එවුන් දෙකක්ලු කුල. මේ වාගේ මහ පූ ආටෝපිත කැත જાතියක් මේ මීමඩලේ පුතා. බෞද්ධ දර්ශනේ එහෙම ඒවා තියනවාද? බෞද්ධ දර්ශනේ ඔක්කොම එහෙම එකක් නැහැ. බුදුහාඳුරු අනුදැන වදාලේ කුලයෙන් උසස් නිසා ඔබ ඉපදිලා මනුලොව. අපේ කුලේ මනුස්ස. જાතිය මොකක්ද? જાතිය ඉතින් ජාතිය සත්ව අප්පා ජාතිය සත්ව සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා තියෙන්නේ. එහෙම නේ තියෙන්නේ. එහෙම තියෙන්නේ සබ්බේ සත්තා සියලු සත්වයෝ. ඒකේ එක අපි. එතනින් පල්ලෙහා අනිත් අය. සකල සත්ව ලෝකයට. දෙවියොත් ඔය සත්තු ගොඩේ තමයි. සබ්බේ සත්තා. එතකොට එක අපි නම් දෙවියෝ දෙකනේ. එතකොට එකට ඉන්න අපි දෙකට වඳින්නේ හවල් එකටද? මව්පියෝ දරුවන්ට වඳින්න ඕනද? මව්පියෝ දරුවන්ට වඳින්න ඕනේ. දරුවෝ මව්පියන්ට වඳින්න ඕනේ. දෙවියෝ පෝෂණය වෙන්නේ අපෙන්. එතකොට අපිට දෙවියන් වඳිනවා මිසක් අපි දෙවියන්ට වඳින්නේ නැහනේ. අපෙන් පෝෂණය වෙන දරුවෝ දෙමව්පියන්ට වඳින්න ඕනේ. ඒක තමයි යුතු. ඒ උත්තරීතර ගුණය මේ මනුලොව අපි අතරේ ඔබ අතරේ බෞද්ධ දර්ශනයට අනුව දැන් ඉතුරු වෙලාද? කුලේ ශ්‍රේෂ්ඨයෝ ආරක්ෂා කරනවද? නැහැ. Tamanට උගන්වපු ගුරුවරයා, තමන්ව රැක බලාගෙන පෝෂණය කරලා ඇති දැඩි කරලා ලෝකෙට දායාද කරපු අම්මා තාත්තා, පරපුරේම ඉන්න වැඩිහිටියෝ, ගුණවත්තු, මේ අපිට ඉන්න ජීවත් වෙන්න ලෝකේ නිර්මාණය කරලා දීපු අපේ කුල දෙටුවෝ වැඩිහිටියෝ. ඒ අයගේ පිහිටෙන්නේ මේ ඉන්නේ. ඒ සියල්ල උරුම කර අයට අපි ගරු බුහුමන් කරන්න සලකන්න කෘතගුණ සලකන්න ඕනේ. ඒවා අපි ගාව නැහැ. එතකොට අපි සත්පුරුෂද අසත්පුරුෂද? දෙවියෝ අපිට වඳියිද? නෑ. දෙවියෝ වඳින්නේ සත්පුරුෂයන්ට කියලා කිව්වා. ඒ සත්පුරුෂ නම් අපිව ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන්න අපි මොනවද ආරක්ෂා කරන්න ඕනේ? ගුණධර්ම. අපි ගුණධර්ම ආරක්ෂා කරන්න ඕනේ. අම්මගේ තාත්තගේ වටිනාකම නොදන්නා අසත්පුරුෂයෝ බොහොම සමාජ තලයක මම මේ කතා කරන්නේ. ඔබ ඉදිරියේ ඉඳගෙන ඔබ හැරිලා බලන්න ඔබ දිහා. සැබවින්ම ඔබ අම්මා ගැන අප්පච්චි ගැන දැක්මකින්ද ඉන්නේ කියලා. එහෙම නොසලකා හැරපු ඔබ අවසානයේ බලාපොරොත්තු වෙනවා මං හදාපු දරුවන්ගෙන් සැලකීම්. හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. කොල්ලා කවදාවත් දැකලා නැහැ එහෙම එකක්. කොල්ලා කවදාවත් එහෙම එකක් දැකලා නැහැ. දැකලා නැති කොල්ලා ආපහු ඇවිල්ලා සලකන්නේ ආච්චිට සීයට ආදරේ නොකරපු. අය අර හීන් එවුන් දෙන්නාව එක්කගෙන ගිහිල්ලා
දන ගහලා බුදුන් ඉදිරියේ වාගේ වන්දනා කරනකොට කෑම බීම ටික හදලා ආදරෙන් සෙනෙහසින් දෙනකොට එක්කාගෙන ගිහිලා ඉසරවුල් කපලා නාවලා අලුත් රෙදි අඳලා ගෙට ගෙනල්ලා වාඩි කරලා උපස්ථාන කරනවා. මේවා දකින චූටිය කාට පුතා චිත්‍රයක් වාගේ. අපේ ආච්චිටයි සීයටයි අපේ අම්මයි අප්පච්චි දෙන්න මෙහෙම සැලකුවේ. ඒක දරුවන්ගෙන් වෙන්න තියෙන යුතුයකමක්. මේ සත් ආකල්පයේ දරුවාගේ ඔළුවේ අඳින්න මව්පියෝ දක්ෂ සිත්තරෙක් වෙන්නේ නැත්තම් ගුණවත්. පුතා ඔබට ඉරනම අරකටත් වඩා අන්තයි. ඒ හින්දා පෙලින් පෙලට උතුම් ගමනක යන්න. පිය ගැට පෙලට අඩිය තියලා නිර්වාණයට යන්න. සත්පුරුෂ ගමනක් යන්න මහන්සි වෙන්න. ඔබ දිරියෙන් කටයුතු කරන්න ඕන. ගොපල්ලෙක් තමන්ට කිරි දුන්න තමන්ගේ බර ඇද්ද ගවයාව අවසානයේ මස් කඩේට දක්වන්නේ නැතුව අපි චූටි කාලේ පුතා සිටියා ගම්වල පිනට අරපු හරක්. අපේ ගම්වල ඉස්සර හිටියා පිනට අරපු හරක් කියලා. වයසට ගියපු අය ඒගොල්ලෝ නිදහස් කරලා යවනවා. ඔහේ තනකොළ කාලා නිදහසේ ජීවත් වෙන්න. බඳින්නේ නැහැ, කරට ලනු දාන්නේ නැහැ. කාගේ හරි භෝගයක් හරි කෑවා කියන්නකෝ. ඒක පින් එළදෙන පින් ගොනා කියලා අර අලාභය ගැන තාක්සේරුවක් හිතන්නේ නැතුව මෛත්‍රියෙන් වැටෙන් එහා පැත්තට එලවලා දානවා. අනුකම්පා කරන ප්‍රදේශයේම ඒ සත්තුන්ට. දැන් ලංකාවේ පුතා පිනට අරපු හරක් කොහෙද ඉන්නේ? පිනට අරපු හරක් නැහැ. පිනට අරෙන් ඉතුරු වෙන්න බෑ. යෞවන වයසට එනකොට මැදි වයසට එනකොටම හරක් ඉවරයි. කාලා කවුද කෑවේ හරක්ව? මේ ලංකා සමාජයේ කවුද කෑවේ හරක්ව? මොන මිනිස්සුද? පුතා මේ ලංකාවේ දෙමළ මිනිස්සු හැර අනික් එවුන් ඔක්කොම කෑවා. දෙමළ මිනිස්සු හරක් මස් කන්නේ මගේ දැක්ම. අනිත් අය ඔක්කොම කෑවා. වැඩිපුරම කෑවේ සිංහලයෝ. හරක්ව. ඇයි? වැඩිපුරම ලංකාවේ ඉන්නේ සිංහලයෝනේ. ඒ අය තමයි කෑවේ. වැඩිපුරම වික්කේ සිංහලයෝ. වැඩිපුරම හොරකම් කෙරුවේ හරක්ව සිංහලයෝ. ඇත්තටම ස්වාමීන් වහන්සේ සිංහලයෝද? නෑ. මහා පරිමාණයේ මුස්ලිම් අය ඉන්නවා පැත්තක. මහා පරිමාණයේ හොරා පැත්තක ඉන්නවා. ගම්වල ඉන්න සියලුම හරක් හොරකම් කරලා අර අතෙන්ට යනකම් යවන්නේ මේ තුට්ටු දෙකේ සිංහල හොරු. මුට්ටි අල්ලලා පුරුදු තුට්ටු දෙකේ සිංහල හොරු. තුට්ටු දෙකට පව් කරන කාලකන්නියෝ. මේ ලංකා සමාජයේ ඇත්ත මම මේ කියන්නේ. එහෙනම් හරකුත් නෑ පුතා පිනට අරපු. මව්පියොත් නෑ පිනට නමපු. මහලු නිවාස තිබ්බද අපේ ලංකාවේ? නෑ. භික්ෂු මහලු නිවාස තියනවා කියමුකෝ. ඕන් සම්බුද්ධ ශාසනයේ හැටි. භික්ෂු මහලු නිවාස රඳවාගෙන උපස්ථාන කරන සිව්පසයෙන් දායකයන්ගෙන් යැපෙමින් සිට ධර්මයෙන් අවවාද අනුශාසනා කරමින් සිට වයෝවෘද්ධ වෙනකොට ඒ හාමුදුරුවෝ මහලු නිවාසයකට ගිහිල්ලා විසිකලා එනවද? වැඩක් නැති හාමුදුරුවෝ කියලා. කිරි දීපු අම්මයි තාත්තයි දහඩිය අහලපු අම්මයි තාත්තයි ලේන් දහඩියෙන් පෝෂණය කරපු මව්පියාව දැන් බලන්න විදියක් නැහැ. ඒගොල්ලොන්ගේ වැඩකුත් නැහැ. නාකි හරි කලදරයක් මේ අය තැන් තැන් වල කෙල ගහනවා ජරාවයි. මේවට යොදන්න කෙනෙකුත් නැහැ. ඒ හින්දා ගිහිල්ලා මහලු නිවාසෙට විසිකාවා. එහෙම නෙමෙයි. එහෙම එකක් නෙමෙයිද ලංකාවේ තියෙන්නේ. මම මේ මෑත කාලේදී බැන්න මහලු නිවාසයකට ගේකුයි ඉඩමකුයි පූජා කරලා ඇවිල්ලා මායත් එක කිව්වා උජාරුවට හාමුදුරුවනේ මම ලොකු පින්කමක් කරුවා මෙහෙම එකක් කියලා. මං කිව්වා අනේ ගොම් බස්සෝ. උඹ හිතුවද ඔක පින්කමක් කියලා? ඔක පව්කාරකමයි යකෝ. අර ඇහැට අඬන්න බලාගෙන ඉන්න එකාගේ ඇහැට ඇඟිල්ලෙන් යනවා වාගේ වැඩක් කෙරුවේ. අර අහල පහල ඉන්න අහිංසක
මව්පියන්ව ලගින්න තනන්නේ. ඇයි දරුවට බරයිද? මෙච්චර කල් නිකන් හිතන්නකෝ සේනානායක මහත්තයයි මැතිණියයි දෙන්නම් මේ කොල්ලෝ දෙන්නව හදනවා. මේ ජීවිතේම කරපු ඒවා කෙරුවේ මෙවුන් දෙන්න වෙනුවෙන්නේ දැන්. ඔය අසද්දලා තියෙන ඔක්කොම අසද්දනවනේ අසද්දන්නේ මෙවුන් දෙන්නටනේ. අවසානයේ සියල්ලම බැරි වෙලා ගිහිල්ලා නාකි වෙනකොට මෙවුන් දෙන්න එකතු වෙලා ගිහිල්ලා මහලු නිවාසයකට විසික්කොත් මම මේ උදාහරණයක් කිව්වේ. එතකොට ඔය දාලා ඉන්න හැම අම්මට තාත්තටම දරුවෝ ඉන්නවනේ. එතකොට ඒ දරුවන්ට මානුෂීය බව හුරු කරේ නැත්තේ කවුද? මේ සමාජයේමනේ අපිමනේ. අපි සද්ධර්මයෙන් ඈත් වෙච්ච ගමන්, සංස්කෘතියෙන් ඈත් වෙච්ච ගමන්, ජාතිකත්වයෙන් ඈත් වෙච්ච ගමන් ඒ දරුවන්ට පුතා යහපත් ආකල්ප අහිමි වෙනවා. අපි අධ්‍යාපනයේ තියෙන කැතකමට දැනුම විතරක් දෙන්න පුරුදු කෙරුවා. ආකල්පයි කුසලතායි දෙක නැහැනේ. ඕනෑම දෙක ආකල්ප කුසලතානේ. එව්ව නැහැ. දැනුම විතරක් තියෙනවා. සත් ආකල්පයේ තිබ්බාන මගේ අම්මා මගේ තාත්තා අපි වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරලා මේ සියල්ල කරලා අපිට සුවසේ සැපසේ ජීවත් වෙන්නට අංග සම්පූර්ණ මිනිසෙක් කරලා ගෞරවනීය විදියට ඉන්න සියලු සැප සාධනය කරලා නාකි වෙච්ච මගේ අම්මයි අප්පච්චි දෙන්න ජීවි හිමියෙන් මන් රකින්න ඕන කියන ආකල්පයේ තිබ්බන හදවතේ අතාරින්නේ නැහනේ. ඒ ආකල්පේනේ දෙන්න ඕනේ. මේක මේ නාඹර පහේ ගෑනු ඉන්නව නේද? මේ මෙවුන්දලා මුට්ට කරගහගෙන වාගේ පොඩි එකාගේ මල්ල කරගහගෙන යනවා. ඉස්කෝලේ මොන්ටිසෝරි පන්ති. ඒකට යන්න දීපුවාම හාමුදුරුවනේ මේ සමාජේ කොහොමද චූටි එකා යන්නේ? ඔබට ආනන්දයට ළමයි ගෙනියන්න ඕනේ නැනේ මේ ළඟ තියෙන එකට දැම්ම නම් ඉවරනේ. ආනන්දට ගෑයි ගෙනියන්නේ. මේ ගමේ ළඟ තියෙන එකට දාන්න නැතුව. ඔළුවේ තියෙන කැතකොම නෙමේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ නිදහස් අධ්‍යාපනය නම් ඈබුලන් විජයාරාම විද්‍යාලයේ තියෙන එකයි ආනන්ද තියෙන එකයි දෙකම එක වෙන්න එපා. කොළඹ තියෙන එකයි රජරට වන්නියේ තියෙන දෙකම එක වෙන්න එපා. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩුව කරපු යම් රජෙක් හිටියා නම් මැතියෙක් ඇමතියෙක් අගමැතියෙක් හිටියා නම් ඒකට ඔළුව තිබ්බා නම් ඒක පිස්සෙක් නෙවෙයි නම් රටේ තියෙන්න එපැයි පොදු න්‍යායක්. ඒක නෑනේ. ඒ අසත්පුරුෂ ශ්‍රී ලංකාව ඇතුලේ මානවයා ගිහිල්ලා ඉන්නේ අවරට මිසක් පුතා නැගෙනහිරට නෙවෙයි. අසත් ධර්ම වලටම වැටිලා තියෙන පාපේට. ඒ හින්දා අම්මා තාත්තා ගුරුවරයා ගුරුවරිය පාලකයා මේ සියල්ලම විසි වෙලා ගියා. බලන්නකො රටක වෘතියට මිනිහෙක් ආදරේද ගරුද කියලා. ඉස්සර ආරච්චි මහත්තයා එනකොට මේම පපුවට අත තියලා ඔළුවේ තියෙන ලේන්සුව ගලවලා අර මිනිස්සයාට ගරු බුහුමන් කරන්න. ගාරවෝච නිවාතෝච සන්තුට්ඨීච කතඤ්ඤුතා කාලේන ධම්ම ශ්‍රවණං ඒතම් මංගල මුත්තම කන්තිච සෝව චස්සතා සමනානංච දස්සන කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තම. මේ වගේ උගන්වුවේ පුතා උතුම් ගුණ ධර්ම. මිනිහෙක් ඉදිරියේ නිහතමානී බව යටහත් පහත් බව ඒවා තියෙන්න ඕන මිනිස්සු ගාව. අම්මා ඉදිරියේ යටහත් පහත් බව ගුරුවරයා ඉදිරියේ යටහත් පහත් බව ඒවා මිනිහෙක් ගාව තියෙන්න ඕනේ. වැඩිහිටියා ගාව යටහත් පහත් බව සත්‍ය ඉදිරියේ යටහත් පහත් බව නිලධාරියා ඉදිරියේ යටහත් පහත් බව ඒ නිලධාරියාගේ උත්තම රාජකාරියේ තියෙන ස්වභාවයට යටහත් පහත් පට්ට හොරාට යටහත් පහත් නැහැනේ. නිලධාරියා හොරා නම් පුතා යටහත් පහත්ද නෑ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 2022 අවුරුද්ද එනකන් එක දිගට සමීක්ෂණ වාර්තාවේ තියෙනවා ශ්‍රී ලංකා පොලිසියලු අංක 1 අල්ලස් දූෂණ එකේ. වැඩිපුරම හොරා කාලා තියෙන ඒගොල්ලොලු. අවුරුදු ගාණක්ම. 2022 අවුරුද්දේ පුතා ශ්‍රී ලංකා පොලිසිය දෙකලු. එක වෙලා හිටපු ශ්‍රී ලංකා පොලිසිය හොරා කෑමේ දෙකලු දැන්
එක වෙන අමාත්‍යංශයක් අරන් හොරා කෑම කවුද අරන් තියෙන්නේ? අධ්‍යාපන අමාත්‍යංශේ. ඒක අරන් තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශේ. මේ මෙතන අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ අය ඉන්නවද? ගුරුවරයා ගුරුවරියගේ සිට අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ කවුරු හරි ඉන්නවා නම් ගෞරවයෙන් උඹලට පුතා. ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය අල්ලස් ගැනීමේ හොරකම් කිරීමේ එකලු. අර පොලිසිය අහිංසක හොරකම් නෙමෙයි. ඒක කඩෙන් කැන්ටිමෙන් තේ ටිකක් බීලා ඉවරලා හෙල්මට් එකක් නැතුව එන එකාට අත දාලා තෝ දන්නවද ලංකාවේ නීතිය? හෙල්මට් දාලා නැතුව යන්න පුළුවන්ද? 1982 අවුරුද්දේ ඉඳලා නීතිගත කරලා තියෙන හෙල්මට් දාලා යන්න ඕන කියලා. නීතිය නොදැන සිටීම නිදහසට කරුණු නෙමෙයි. ඒ හින්දා උසාවි දාන. පෑන මෙහෙම කරගෙන ඉන්නවා ලියන්නේ නැහැ මේක. අනේ සර් එපා කියලා අරක කන්න ලව් කරනකොට එහෙනම් තෝ මොකද කියන්නේ? අනේ මොනවා හරි කරන්නම් සර්. එහෙනම් මොනවා හරි කරලා පළ කියනවා. අනේ රුපියල් 100ක් දුන්නත් ඒක අරගෙන අර කැන්ටිමේ තේ එක බීපියගේ සල්ලි ටික දීලා මේක අනියතමානී හොරා ඉතින් පව්. එහෙම කරලා පුතා OIC නේ ගන්නේ ලොකු එව්වා. පාරේ දාලා හැමිට ඔහොම එව්වා තමයි. ඒක හම්බෙන්නේ නැහැ මේ. හැබැයි සමස්තයේම හොරගුණේ එන්නේ කාපු නොකාපු මකුණු ඔක්කොටම. අධ්‍යාපන අමාත්‍යංශය එහෙම නෙමෙයි අරන් තියෙන්නේ පුතා. රුපියල් 100 50 200 500 එහෙම නෙමෙයි. ලක්ෂ 2 3 4 5 දස ලක්ෂ 20 ලක්ෂ 25 ලක්ෂ 30 ලක්ෂ 50 ලක්ෂ එහෙම අරන් තියෙන්නේ. එහෙම අරගෙන පළවෙනිය ලංකාවේ. ලංකාව ප්‍රබුද්ධ ශ්‍රී ලංකාවක් කරන්න දෙපයින් නැගී හිටින ඥානාන්විත ශ්‍රී ලංකාවක් කරන්න වෙරදරන අමාත්‍යංශේ පට්ට හොරු නම් මේකට හෙටක් තියනවද පුතා? ගිහිල්ලා ඡන්ද දීපල්ල හෙට. මේ පල් හොරුනේ එන්නේ කොළ පාට නිල් පාට රතු පාට කහ පාට වෙස් වලාගෙන ඔබ ඉදිරියේ ඇවිල්ලා ඔබ ඇස්රවට්ටලා සුකුමාල කතා කියලා දැන් වෙලා තියෙන දේ පේනවනේ. එක්කෙක් දෙන්න හොඳ නැහැ ඡන්දේ මොකෙකුටවත් දෙන්න හොඳ නැහැ මගේ දැක්ම. සියලු දෙනාම අර කූඩුවෙන් පන්නලා දාන්න තියෙනවනේ. ඒ තරම් සුදු ආණ්ඩුකාරයාම හිටියානම් හොඳයි කියලා මට වෙලාවකට හිතෙන්නේ. ඔය ලංකාවේ අය ගිහිල්ලා පදිංචි වෙලා ඉන්නේ ලක්ෂ ගාණක් ඕස්ට්‍රේලියාවේ. පුරවැසි භාවෙත් අරගෙන සුදු ආණ්ඩුකාරයෝ ඉන්නේ. ඔය ගිහිල්ලා ඉන්නේ සුඛෝපභෝගීව. දැන් සුදු ආණ්ඩුකාරයාට නොදී යන දැන් මොකද වෙලා තියෙන්නේ? නිදහස්, පෝසත්, බෝසත්, පුණ්‍යවන්ත හිඟා කන තැනට එනකම් වැටිලා වහල් භාවයට පත් වෙලා ස්වකීය ජීවිතේ පවත්වාගෙන යන්න බැරි තරම් නීච තැනකට අවිල්ලා ඉන්නේ. ඒ තිබිච්ච අර උදාර යහපත් ආකල්පමය ගුණයන් සියල්ලම විනාශ වෙලා ගියපු තැන පුතා අපේ උත්තම අම්මා, උත්තම තාත්තා, උතුම් ගුරුවරයා, රාජ්‍ය සේවකයා මේ ඔක්කොම හැල්ලුවට ලක් වුණා. ඒ හින්දා වුන් ඉදිරියේ ගෞරවයේ සැලකීම පුද පූජා පවත්වන ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවේ සියල්ලම අහිමි වෙලා ගියා. ඒ හින්දා මහා ගෝපාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවේ කෙවිතක් අරන් හරක් බලන්න ඵලයන් කියලා නෙමෙයි. මේ සමාජයේ ඉහළ ඉඳලා පහළ දක්වා ගමන් කරන සමාජ දූරාවලිය යහපත්ව ඍජුව ආධ්‍යාත්මීයව යුතුයකම් දන්නා සමාජයක් කරලා නිර්වාණගාමීත්වයට මිනිසුන්ට නිදහසේ යන්නට ඉඩ හදන්න. නිදහස නැති දේශයක කොහොමද පුතා පින් කරන්නේ? ගුණ ධර්ම නොදන්නා දේශයක කොහොමද පින් කරන්නේ? එහෙම පින් කරන්න බෑ.